ඊයේ මා සමග නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්මයා සහභාගී වුණා චිත්‍රපටයක මංගල දර්ශනයක් නරඹන්න. මුදල් අමාත්‍යාංශය කියන්නේ ආර්ථිකය, මගේ අමාත්‍යාංශය කියන්නේ කලා සංස්කෘතික දේහය. අර කියපු අර්ධ දෙක පරාක්‍රම නිරියැල්ල මහත්මයාගේ සිහිනයකි දෙපා නැති කියන විශිෂ්ට චිත්‍රපටය තමයි අපි බැලුවේ. ඒකේ තේමාව තමයි කොරා සහ අන්ධයා. මේක ප්‍රසිද්ධ තේමාවක්. පරිපූර්ණත්වය පතා අන්ධයාගේ පිටේ නැගපු කොරා මේ ගමන යනවා දුෂ්කර ගමනක්. ඒක දැඩි අසීරු ගමනක්. හරියට අපි අපේ රජය ඉලක්කයකට මේ ගමන යන්නේ මෙන්න මේ වගේ කලාව සහ සංස්කෘතිය වගේම ආර්ථිකය කියන අර්ධ දෙකම එකතු කරගෙන. මේ අර්ථ දෙක අතහරින්න බෑ. එකිනෙකාට අවශ්‍යයි. හරියට එක්කෙනෙක් නැතුව අනිත් එක්කෙනාට අඩියක්වත් යන්න බෑ වගේ. ඒ නිසා පොහොසත් රට සහ ලස්සන ජීවිතය ගරු කතානායකතුමනි හැදෙන්නේ මෙන්න මේ අර්ධ දෙකම එකතු වෙලා. ඒ නිසා අපි දන්නවා චිත්‍රපටයේ අපි දැක්කේ ඒ ඉන්න අන්ධ තරුණයා ජාත්‍යන්තයෙක් කියන කතානායකතුමනි උපතින්ම අන්ධ අයට. අපේ ජන ජීවිතය, අපේ කලා සංස්කෘතික ජීවිතය, අපේ ආර්ථික ජීවිතය පසුගිය රජයන් සියල්ලම එකතු වෙලා අන්ධ කලේ, කොර කලේ, බිහිරි කලේ, මැදිහත් වෙලා ඒගොල්ලොන්ගේ මැදිහත් වීමෙන් මිසක් ඒක ඉපදෙනකොට තිබිච්ච ලක්ෂණයක් නෙවෙයි කියලා අපි මතක් කරන්න ඕන. ඒ නිසා අපට මෙන්න මේ අංග විකල භාවයෙන් යුක්ත යථාර්ථයක් තමයි බාර ගන්න උනේ නැගිටවන්න ගරු කතානායකතුමනි. මගේ ක්ෂේත්‍රය කලා සංස්කෘතික ක්ෂේත්‍රය නිසා වැඩිපුර මම කැමති කවියක් මතක් කරන්න. ප්‍රියංකාරගේ බන්දුල ජයවීර කවියා මෙහෙම ලිව්වා. තාත්තේ ඇයි අපට කාර් එකක් නැත්තේ? පුතේ ඒ අපට පුස්තකාලයක් තියෙන නිසා. ඇයි අපට කාර් එකක් නැත්තේ? ඒ අපට පුස්තකාලයක් තියෙන නිසා. ඒක ලස්සන වගේ පෙනුනට වේදනාබර කවියක්. මේගොල්ලෝ ලංකාවේ හැම පවුලකටම අයිති වෙන්න තිබිච්ච කාර් එකයි පුස්තකාලයයි දෙකම විනාශ කරපු ආණ්ඩු. ඒ නිසා අප ඉදිරියේ තියෙන්නේ අපි හදනවා කොයි වගේ පවුලක්ද? කාර් එකකුයි පුස්තකාලෙකුයි දෙකම තියාගන්න පුළුවන් ලස්සන පවුලක් අපි ජාතික ජන බලවේගයේ යටතේ හදනවා. ඒක හදන පුරවැසි අයවැයේ අපේ අමාත්‍යාංශයේ කොටස තමයි මම ඔබත් එක්ක බෙදා ගනිමින් ඉන්නේ.